ජාතික මූලික අධ්‍යයන ආයතනය හෙවත් NIF සඳහා අධ්‍යක්ෂක තනතුරට මේ දිනවල බඳවා ගැනීම සිදු කෙරෙනවා. මෙහිදී ප්‍රධාන සුදුසුකම් අතුරින් විද්‍යාත්මක විෂයකින් උපාධිය ලබා තිබීම, පිළිගත් විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක්, ආචාර්ය උපාධියක් ලබා ගැනීම වඩාත් සුදුසුයි. අයදුම්කරු අඛණ්ඩ උසස් පර්යේෂණ කටයුතු පිළිබඳ සාක්ෂි සැපිය යුතු අතර එම තනතුර දැරීමට ඔහු හෝ අය ශාරීරිකව හා මානසිකව සුදුසුකම් ලත් අයෙක් බව පෙන්눔 කළ යුතුයි. අයදුම්කරු 1981 අංක 55 දරන මූලික අධ්‍යයන ආයතනයේ පනත සහ එහි පසුකාලීන සංශෝධන පිළිබඳ දැනුමක් තිබිය යුතු අතර ඒවාට අනුකූල විය යුතුයි. ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔහු හෝ ඇය සැලසුම් කරන ආකාරය දක්වන දැක්ම ප්‍රකාශයක් අයදුම්කරු ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සම්පූර්ණ නම සහ අත්සනින් සත්‍යාපනය කරන ලද අයදුම්පත් දැක්ම ප්‍රකාශය, අධ්‍යාපන සහතිකවල පිටපත්, බලංගු හැඳුනුම්පතක් සහ උපැන්න සහතිකයක්, ජීවදත්ත පත්‍රිකාවක්, වෙබ් අඩවියේ සැපයා ඇති ඇගයීම් යෝජනා ක්‍රමයට අනුව විස්තර සහ ඥාතින් නොවන නිර්දේශකයින් දෙදෙනෙකුගේ නම් ලියාපදිංචි තැපෑලෙන් නෙවිය යුතුයි. මෙම දැන්වීමෙන් සිට දින 30ක් ඉක්මවීමට පෙර අයදුම්පත් ලැබිය යුතුයි. පිටපතක් secretary@nifs.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් දෙවිය හැකියි. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන අතර පාලක මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. රජයේ ආයතනවල දැනටමත් සේවයෙන් යුතු අයදුම්කරුවන් ආයතන ප්‍රධානියා හරහා තම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. අතිරේක සම්පත් වශයෙන් යෙදුම් මාර්ගෝපදේශයේදී අභ්‍යන්තර අපේක්ෂකින් අවුරුදු 62කට වඩා පැරණි නොවිය යුතුයි. බාහිර අපේක්ෂකින් අවුරුදු 57කට වඩා පැරණි නොවිය යුතුයි. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2026 මාර්තු 3 වෙනිදා. මේ වගේ ජොබ් වේකන්සීස් ගැන දැනගන්න findit.lk jobs අපිව ඔයත් දැන්ම subscribe කරන්න.